හෙල්ලෝ යාළුවනේ, ඉතින් කොහොමද? ඉතින් අද වීඩියෝ එකකින් ඉතින් අරගෙන ඇවිල්ලා තියෙන්නේ හෙට අනිද්දා මෙන්න වෙසක් එකට ඉතින් ඔයාලට වැදගත්ම වෙන ඇප් එකක් ගැන. ඇප් එකෙන් ඔයාලට වෙසක් දන්සල්, තොරන්, පහන් කූඩු වගේ දේවල් මේ පාර තියෙන තැන් ඔයාලා මේ ඇප් එක හරහා ලේසියෙන්ම දැනගන්න පුළුවන්. මේක ඉතින් ලංකාවේම කෙනෙක් හදපු සුපිරි ෆ්‍රී ඇප් එකක්. ඉතින් මේකට කිසිදු අය කිරීමක් ඔයාලා කරන්න ඕනේ නැහැ. එහෙනම් අපි අපේ වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකෙන් පස්සේ අපි යමු ඇප් එක කොහොමද ගන්න කියලා බලන්න. හරි, ඉතින් ඔයාලා මුලින්ම යන්න ඔයාලගේ ෆෝන් එකේ ප්ලේ ස්ටෝර් එකට හරි ඇප් ස්ටෝර් එකට හරි. හරි, ගිහිල්ලා ඔයාලගේ සර්ච් බාර් එකේ සර්ච් කරගන්න ඕනේ දන්සල් කියලා. හරි, එහෙම සර්ච් කරගත්තට පස්සේ ඔයාලා බලාගන්න පුළුවන් මෙන්න මේ වගේ ඇප් එකක් එනවා. ඉතින් ඒක ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. හරි, ඉතින් මාත් මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. හරි, ඊට පස්සේ ඔයාලා මෙතන ඕපන් කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ බලාගන්න පුළුවන් මෙතන පර්මිෂන් වලට ඇලෝ දෙන්න නෑ. ඒක ඔයාලා දෙන්න ඕනේ. හරි, ඊට පස්සේ මෙහෙම තමයි එන්නේ. ඉතින් ආයි පර්මිෂන් වලට එනවා. ඒවටත් ඇලෝ දීලා ඔයාලා ඉස්සරහට යන්න ඕනේ. හරි, ඉතින් ඉස්සරහට යද්දි මෙන්න මෙහෙම මැසේජ් එකක් එනවා. ඉතින් මේක ඔයාලා අනිවාර්යයෙන්ම ඇලෝ දෙන්න ඕනේ. මොකද මේකෙන් තමයි ඔයාලා ඉන්න තැනවට දන්සල්, තොරන් වගේ ඒවා මේ ඇප් එකේ පෙන්වන්නේ. හරි, ඉතින් මේ ඇප් එකේ හෝම් ස්ක්‍රීන් එක මේ වගේ තමයි ඉතින් පෙන්වන්නේ. ඉතින් ඔයාලා මෙතන උඩින් බලා ගන්න පුළුවන් දන්සල්, තොරන්, පහන් කූඩු, භක්ති ගීත මේ වගේ ගොඩක් ඒවා තියෙනවා. ඉතින් හරි, දැන් බලමු අපි කලින් කිව්වා වගේ කොහොමද දන්සල් එහෙම හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙතන දන්සල් කියන එක උඩ එකපාරක් ටච් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් තමයි ඔයාලා පෙන්වන්නේ. ඔයාලගේ මැප් එක පෙන්වනවා. ඉතින් මොනවද මේ රතු පාට කොළ පාට? ඉතින් මේ තමයි ඉතින් ඔයාලගේ අවට ප්‍රදේශයේ තියෙන දන්සල්. ඉතින් මෙහෙ මාක් එකක් විදිහට තමයි ඉතින් දන්සල් පෙන්වන්නේ. හරි, ඉතින් ඔයාලා මෙන්න මේ වගේ එක මාක් එකක් උඩ ටච් කරගත්තොත් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ දන්සල තියෙන වෙලාව, ස්ථානය, කීයටද ඉවර වෙන්නේ, මොනවද දෙන්නේ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් දන්සල ගැන. ඉතින් මේකේ තියෙන දේවල් ගොඩක් ලේසියෙන් ඔයාලට හොයාගන්න පුළුවන්. මොකද මේකේ ඔක්කොම තියෙන සිංහලෙන් හින්දා. හරි, ඉතින් ඔයාලා මේ වගේ ලොකේෂන් වගේ පොයින්ට් උඩ එකපාරක් ටච් කරාම ඉතින් ඔයාලා ලේසියෙන් දන්සලක් තියෙන්නේ කොතනද, වෙලාව, දිනේ, ඒ වගේ ගොඩක් ඒවා බලාගන්න පුළුවන්. ඉතින් හරි, ඊළඟ බලමු අපි තොරන්, පහන් කූඩු කොහොමද බලන්නේ කියලා. ඔයාලා යන්න ඕනේ හෝම් එකට. ගිහිල්ලා මෙතන තොරන් සහ පහන් කූඩු කියන එක උඩ එකපාරක් ටච් කරගන්න ඕනේ. මේක ඉතින් පහන් කූඩු, තොරන් අමත හොල්මන් මන්දිර වගේවත් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේකෙදිත් ඉතින් ඒවා බලන විදිහ කිසි වෙනසක් වෙලා නැහැ. දන්සල් වගේම තමයි ඉතින් තියෙන්නේ වෙලාව, දිනේ එහෙමම. ඔයාලට ඉතින් එකින් එක පෙන්නොත් ඉතින් මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ තොරන් එහෙම. හරි, භක්ති ගීත කියන එකට ගියොත් නම් ඉතින් වැඩි ඔයාලා බලා ගන්න හැකියාවක් නැහැ. ඉතින් භක්ති ගීත 3යි ඉතින් මේ ඇප් එකේ රෙජිස්ටර් කරලා තියෙන්නේ. ඉතින් හරි, ආයි හෝම් ස්ක්‍රීන් එකට આવත් බලා ගන්න පුළුවන්. පල්ලෙහාන් තියෙන ෂෙයා ඔප්ෂන් එක. ඒක හරහා ඔයාලා ඔයාගේ යාළුවන්ට දන්සල් තියෙන තැන්, තොරන් තියෙන තැන් ෂෙයා කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම දන්සල්, තොරන්, පහන් කූඩු තියෙන තැන් හොයනකට අමතරව ඔයාලත් කරන්න බලාපොරොත්තු වෙන දන්සල්, පහන් කූඩු වගේ ඒවා මේ ඇප් එකට එකතු කරන්න පුළුවන්. ඉතින් මේ ඇප් එක යූස් කරොත් ඔයාලා මේ දන්සල්, තොරන්, පහන් කූඩු, භක්ති ගීත වගේ ඒවා තියෙන තැන් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වෙනවා. හරි, ඉතින් අද වීඩියෝ එක මෙන්න මේ විදිහට තමයි ඉතින් ඉවර වෙන්නේ. මේ වීඩියෝ එක හොඳයි නම් මේකට ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරලා notification එකත් ඕල් කරලා තියාගෙන මේ වගේ අලුත්ම වීඩියෝ එකක් දැම්ම ගමන් බලන්න.
ඉතින් ඊළඟට ඔයාලට ඕන මොනවගේ වීඩියෝ එකක්ද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අලුත්ම වීඩියෝ එකකින් හම්බෙමු.